තමයි ඔය දැන් වැඩ කරන ළමයිගේ අහගන්නකෝ දැන් ඔයාලා වැඩ කරනකොට දැන් මේ වෙලාවේ ඔය පන්තිනට එන්න එපා හොඳේ. දැන් ඔයාලගේ පන්ති දැන් ඔයාලටම නෝට් වල ඇතිනේ සාමාන්‍යයෙන් නිකන් ඔය යාළුවෝ ගෑන්සි වලට කියන්නේ මං යාළුවෝ කියන සෙට් එකේ ඉන්නෝනේ එකට ගොඩ යන්න ඕන කියන තැන මම කාටවත් ෆෝකස් කරලා නෙමෙයි කියන්නේ. යාළුවෝ කියන කොල්ලොන්ගේ දේවල් තියෙනවනේ. එතකොට ඔය යාළුවෝ සෙට් එකේ ඇතුළේ ප්ලෑන් එකක් තියෙනවා මොන මගුල කරලා අපි මේක ගොඩ දානවා කියලා. හරිද? ඔක විශේෂයෙන්ම කොල්ලොන්ට. කෙල්ලොන්ට තියෙන එක ප්‍රශ්නයනේ. ඒක උකුන් කිව්වට අහන්නෙත් නැහැ. ඒක උන්ට කෙලවෙන්නම ඕන තේරෙන්න. හරිද? එහෙම නොවෙන්න වැඩ බලා ගන්න. ඒ 아무දුන් කියන්න ඕනේ නැහනේ. හරි කොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ ඉතින් උන්ට ඉතින් ඔය කොල්ලෝ ගෑන්සි සිටුනවසේ වල බහින දේවල් උයි ඔය ඒව තමයි එන්න තියෙන්නේ. ඒ නිසා මොන මගුල කරත් හරිද මොන මගුල කරත් කොල්ලෝ ටික ප්ලෑන් එක ගහන්න මේක ගොඩ දාමු කියලා. හරිද? තුන පන්තියේ හැම මොහොතේම ඒක ප්ලෑන් එක තියන් එන්න. පන්ති එන්න මේ ගෙදරින් වලට පන්ති එන්න බෑ නතර වෙන්න. ඒ සල්ලි වෙන මොන හරි කරන්න. පන්තිට එනවා වැඩ කරන්න. හරිද? ඔය අවුරුදු එකමාර මහන්සි වෙන්නේ හරියට එච්චරයි. කෙල්ලෝ ටිකටත් කියන්න තියෙන එච්චරයි. තව දෙයක් කොල්ලොන්ට කියන්න තියෙන දැන් ඉස්සර කෙල්ලෝ ඉගෙන ගත්තේ නැහැ. හරිද? ඉස්සර කෙල්ලෝ ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ. ලංකාවේ ගත්තොත් සාමාන්‍ය කෙල්ලොන්ගේ හැමදාම කෙල්ලොන්ව පුරුදු කරලා තිබි දීඝපලයන් කියන එකට තමයි. කෙල්ලෙට කියන්නේම හොඳ නැහැ හිඳපන් තොට මගුලක්වත් කරලා දෙන්න. එච්චරයි කියන්නේ. හරිද? ඒක දැන් වළංගු නැහැ. දැන් කෙල්ලෝ ඉස්සර මොරටුවේ ගත්තට පස්සේ කෙල්ලෝ නැහැ මොරටුවේ. දැන් ඒකට. දැන් මාර ගේමක ඉන්නවා කෙල්ලෝ. ඒ කියන්නේ කෙල්ලොන්ට පොඩ්ඩක් මොලේ අඩුයි. හරිද? කොල්ලන්ට පොඩ්ඩක් මොලේ වැඩි. හැබැයි කෙල්ලෝ මහන්සිලා ඒක හදාගෙන තියෙනවා. හරිද? තින්කින් හොඳම රියැක්ෂන් පුළුවන් උපරිම කොල්ලොන්ට. ඒ කියන්නේ මොන හරි දෙයක තින්කින් පොසිටිව් තියෙන්නේ කොල්ලොන්ගේ. ඒ කියන්නේ මම බොරුවට කියනව නෙමෙයි. ඒක ඇත්තටමත් එහෙමයි. ඒ කියන්නේ රියැක්ෂන් ටයිම් එකක් ගත්තට පස්සේ මුන් තමයි වැඩිම. එහෙම උන් නිකන් ගෑනුවෝගේ ඉන්න එපා. ඒ කියන්නේ ගෑනු ළමයට අපහාස කරා නෙමෙයි. ඒ කියන්නේ ඒතනට එන්න එපා. ගෑනු ළමයි ඉන්නවා පිරිමි ළමයි වගේ මොරාල් එක. ඒකයි වැඩි. දැන් මේ පන්ති ගත්තොත් මට එහෙම මේක මට්ට වෙන කිසිම වෙනසක් පේන්නේ නැහැ. උන් පට්ට පොසිටිව් කෙල්ලෝ ටික පට්ට වැඩ කරනවා. බහුතරය. කොල්ලොන්ට කියන්නේ ඔය මගුල් කරලා විනාශ වෙන්න එපා. මේ මොකද කෙල්ලෝ දැන් ඉගෙන ගන්නවා. එතකොට උන් මොඩේ හොයන්නේ නැහැනේ කොහොමද? හරිද? එතකොට දැන් ඉස්සර සුදුසුකම් තිබ්බේ හොඳ කෙල්ලෙක් වීම කියන එක. දැන් කොල්ලොන්ට හොඳ වෙන්න වෙනවා ඉස්සරහට නැත්තම්. හරිද? ඒ නිසා මේ වැඩ කරන්න. කෙල්ලෝ ඇත්තටම දැන් වැඩ කරනවා. දැන් ඔය ස්කූටියෙන් පදිනකොට ඒ රිප්‍රසන්ට් වෙන්නේ අවුල්. රියැක්ෂන් ටයිම් නැහැනේ. දෙයක් ඉක්මනට හිතලා ඒකට රියැක්ට් කරන්න බෑ. ඒක ඇත්තටම කෙල්ලොන්ට අඩුවක් ඒක. උඹලට එක් කොහොමද? දැන් ඉස්සර වාහනේ ගොඩක් ඔය කොල්ලෝ දන්නවගේ ඇක්සිඩන්ට් එහෙම පට සට ගාලා උඹලා බේරෙනවනේ. නේද? ඒ රියැක්ෂන් ටයිම් ස්පීඩ් වැඩි කොල්ලොන්. නේද? අර වගේ දේවල් නමුන් ඉගෙන ගත්තා නෙමෙයි. අර මොන මේක දැම්මත් අර බලුන් බලින්ගේ තියෙන ඇද යවන්න බෑ වගේ ඒවා දිගටම පැවැත්වෙනවා. ඒ ගෑනු ළමයි කියන්නේ ඒකට තමයි නේද? ගෑනු ළමයි පිරිමි ළමයි කියන්නේ උණු තවුල්නේ බං. එහෙම තියෙන්න ඕන තමයි. නේද? නැත්තම් ඒක වැඩක් ඒ. තව දුරට අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට